ඔයා Facebook එකට කොච්චර වීඩියෝ දැම්මත් followers වැඩි වෙන්නේ නැත්නම් views එන්නේ නැත්නම් අද මම කියලා දෙන්නේ ඒක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ Facebook එකේ log වෙන්න. ඊට පස්සේ බලන්න දකුණු පැත්තේ කෙළවරේම ඔයාගේ Facebook එකේ profile photo එක පෙන්නනවා. අන්න එතන එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ නම පෙන්වන තැනක් එනවා. අන්න එතන එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ Facebook එක පෙන්නනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන පහළට එන්න ඕනේ. මෙන්න මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ හරියේදී ඔයාලට පුළුවන් post එකක් upload කරගන්න. වෙනද නම් අපි post එකක් දානකොට කරන්නේ මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙන කොළ පාට ෆොටෝ එක උඩ එකපාරක් ඔබලා එතනින් තමයි අපි post එකක් දාන්නේ. අද මම ඔයාලට කියලා දෙන්නේ වෙනස් විදිහට post එකක් දාන විදිය ගැන. ඉතින් මෙන්න මෙතන බලන්න reels කියලා බටන් එකක් තියෙනවා. අන්න එතන අපි එකපාරක් ඔබන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි එකපාරක් හෙබුවට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ වීඩියෝ මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා. මෙතනදී ඔයාලා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන විනාඩියට අඩු ඒ වගේම විනාඩි 1කමාර වගේ තියෙන වීඩියෝ එකක් තෝරගන්න ඕනේ. ඔයා හදපු වීඩියෝ එකක් නම් හොඳයි. මම හැමදාමත් ඔයාලට කියනවා තමන්ගේ දේවල් විතරක් මේකේ අප්ලෝඩ් කරන්න. එතකොට ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. එතනදී මම කරපු විනාඩියට අඩු වීඩියෝ එකක් මම තෝරගන්නවා. මෙන්න මෙතන පහළ තියෙන මෙන්න මේ වීඩියෝ එක තමයි මම මේ post එක අප්ලෝඩ් කරන්න තෝරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි post එක තෝරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කෙළවරේම option ටිකක් තියෙනවා. ඉතින් මෙතන ඔයා වීඩියෝ එකක් දානවා නම් බලන්න මෙන්න මෙතන audio කියලා තැනක් තියෙනවා. අන්න එතනින් පුළුවන් ඔයාට ඔයාගේ වීඩියෝ එකට background music එකක් එකතු කරගන්න. ඉතින් ඔයාගේ වීඩියෝ එකට music එකක් අවශ්‍ය නැත්නම් ඔයාට මෙන්න මේ විදිහටම post එක upload කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන දෙවෙනියට තියෙනවා text කියලා තැනක්. ඉතින් ඔයාට එතනට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට ලස්සන text එකක් add කරගන්න. ඉතින් ඔයාලා දැකලා ඇති වීඩියෝ වලට සාමාන්‍යයෙන් මැදින් ගොඩක් අය text type කරනවා. ඉතින් ඔයාට පුළුවන් අන්න එතනින් text එකක් type කරන්න. ඊළඟට වීඩියෝ එකට effect එකක් මෙන්න මෙතන එකතු කරගන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එකේ සාමාන්‍යයෙන් lighting මදි වගේ කියලා ඔයාට හිතෙනවා නම් එතනින් ඔයාට ගැලපෙන effect එකක් ඔයාට එකතු කරගන්න පුළුවන්. පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් sticker කියලා තැනක් තියෙනවා. ඉතින් ඔයා කැමති නම් sticker එකකුත් මේ හරියකට add කරලා ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක upload කරන්න. ඉතින් මෙන්න මෙතන setting ටික කැමති අය හදාගන්න හැදුවේ නැහැ කියලා ගැටලුවක් නැහැ. පුළුවන් නම් ඔයාලට මම හිතනවා මේ ගොඩක් වෙලාවට ඔය audio කියන එකයි text කියන එකයි ගොඩක් වෙලාවට වැදගත් වෙයි. මියුසික් එකක් එහෙම දානවා නම් ඔයාලට පුළුවන් ඒ ටික ඇඩ් කරගන්න. ඒ වගේම ටෙක්ස්ට් එකක් දානවා නම් මේ සෙටින් ටික හදාගෙන ඔයාලට පුළුවන් බලන්න පහළම තියෙනවා next කියලා බටන් එකක්. අන්න එතන අපි එකපාරක් ටච් කරගන්න ඕනේ. මෙතනට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙතනක් තියෙනවා අපිට සෙටින් ටිකක් හදාගන්න. අපි දැන් ඒ ටික කරලා බලමු. මේකේ පළවෙනි දේ තමයි මෙන්න මෙතන තියෙන අපේ වීඩියෝ එකේ ඉදිරි පෙනුම. ඒ කියන්නේ අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ ගොඩක් අයට මුලින්ම පෙන්නන ඉදිරිපස්ස පෙනුම අපි හදන්න ඕනේ. එතකොට තමයි ගොඩක් අයගේ ආකර්ෂණය අපිට දිනා ගන්න පුළුවන්. ඉතින් මම දාපු වීඩියෝ එකේ මෙන්න මෙතන ඉස්සරහා පෙනුම මට පෙන්නලා තියෙනවා. ඉතින් මට මේක හරියන්නේ නැහැ වගේ හිතෙනවා නම් මට පුළුවන් මෙන්න මෙතන එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට යාලා